හෙලෝ ගයිස් ඉතින් වෙනද වගේම අදත් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. නෝරෙලි යනවනම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනකට තමයි අදත් ඔයාලව එක්කන් යන්නේ. ඉතින් අද අපි කොහෙද යන්නේ? ඉතින් අද යන්නේ අඹේවැල තියෙන නිව්සීලන්ඩ් ෆාම් එකට. මේ තමයි අඹේවැලට යන්න තියෙන පාර. ඉතින් ඔයාලට පේනවනේ පාරේ තියෙන සුන්දරත්වය. අපි ආස කරන ලස්සන කොළ පාටින් තමයි මේ පාර වට වෙලා තියෙන්නේ. නෝරෙලිය ටවුන් එකේ ඉඳලා අඹේවැලට තියෙනවා කිලෝමීටර් 19ක වගේ දුරක්. ඔයාලා ඉන්නේ නෝරෙලිය ටවුන් එක හරහා නම් නෝරෙලිය ටවුන් එක පාස් කරලා ග්‍රෙගරි වැව පාස් කරගෙන ඉස්සරහට එනකොට කීල්ස් එක හම්බ වෙනවා. කීල්ස් එකත් එක්කම දකුණත පැත්තට තියෙනවා පාරක්. ඒ තමයි නානුවේ පාර. නානුවේ පාරේ කිලෝමීටර් 1.5ක් වගේ එනකොට වම් පැත්තට තියෙනවා හෝටන් ප්ලේස් පාර. ඔයාලා මේ පාර දිගේම එනකොට ඔයාලට හම්බ වෙනවා අඹේවැල ස්ටේෂන් එක. අඹේවැල ස්ටේෂන් එක පාස් කරගෙන ඒ පාර දිගේ මීටර 200ක් වගේ එනකොට ඔයාලට හම්බ වෙනවා අඹේවැල නිව්සීලන්ඩ් එකට යන පාර. ඉතින් බෝඩ් එකක් ගහලා දෙනවා පාර ළඟ පහසුවෙන් ඔයාලට පාර හොයාගන්න පුළුවන්. ඉතින් මේ පාර දිගේ එනකොට ඔයාලා කෙලින් මෙන්නේ අඹේවැල නිව්සීලන්ඩ් ෆාම් එකට. අක්කර 1500ක වගේ විශාල භූමි ප්‍රමාණයක මේ අඹේවැල නිව්සීලන්ඩ් ෆාම් එක පිහිටලා තියෙනවා. ඉතින් උදේ 8:00ට තමයි ෆාම් එක බලන්නේ නැයට ෆාම් එක විවෘත වෙන්නේ. ඔන්න එහෙනම් අපිත් අඹේවැල ෆාම් එක ළඟට ආවා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න අඹේවැල ෆාම් එකේ අලුත් වෙනස්කම් එක්ක කොයි වගේද කියලා බලන්න. ඉතින් මේ තමයි අලුත් එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතනින් ඔයාලට ටිකට් කවුන්ටර් එකක් තියෙනවා ඉස්සරහින්. එතනින් ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන ෆාම් එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් වැඩිහිටියන් රුපියල් 400ක් වෙනවා. ළමයින්ට රුපියල් 200ක ටිකට් එකක් අරගෙන තමයි ෆාම් එක බලන්න යන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙනවා කිරි දෝන වෙලාවල් 3ක්. ඉතින් මේ වෙලාවල් තුනෙන් එක වෙලාවක ඔයාලට આવොත් එහෙම ඔයාලටත් පුළුවන් කිරි එළදෙනුන්ගෙන් කිරි දෝනවා බලා ගන්න. මෙතන තියෙනවා ටනල් 3ක්. ඉතින් මේ ටනල් තුනෙන් මැද තියෙන ටනල් එකේ තමයි කිරි දෝන එළදෙනුන් ඉන්නේ. ඉතින් අපිත් මේ වෙලාවට ආපු නිසා අපිට පුළුවන් වෙනවා කිරි දෝනවා බලන්න. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න කිරි දෝන එළදෙනුන් බලා ගන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ කිරි එළදෙනුන්ගෙන් කිරි දෝන ආකාරය. ඉතින් අපි උඩ ඉඳලා බලන නිසා අපිට සම්පූර්ණ ප්‍රොසෙස් එක හරියට පේන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේ කිරි දෝන ආකාරය තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැත්තේ එක කණ්ඩායමක් කිරි දෝන මැෂින් වලට හයි කරලා තියෙනවා. ඉතින් තව එහා පැත්තෙන් කිරි එළදෙනුන්ට පොලිමට එනවා තමන්ගේ ස්ථානයට. ඉතින් එතනට ඇවිල්ලා කිරි දෝන මැෂින් හයි කරාට පස්සේ තමයි කිරි දෙවීම ආරම්භ වෙන්නේ. තවත් වැදගත් දෙයක් මෙතන කරන එක තමයි කිරි දෙවීම ඉවරුණාට පස්සේ ඒ කිරි එළදෙනුන් හිටපු තැන් පිරිසුදු කිරීමේ කටයුතුත් මෙතනදී කරනවා. ඊළඟට අපි ගියේ ඊට පස්සේ තියෙන ටනල් එකට. ඉතින් මේ එක ටනල් එකකින් ඊළඟ ටනල් එකට පහසුවෙන් යන්න පුළුවන් විදිහට පාලමක් වගේ උඩින් හදලා තියෙනවා. ඉතින් ඒ නිසා පහසුවෙන්ම එක ටනල් එකකින් ඊළඟ ටනල් එකට යන්න පුළුවන්. ඉතින් මේ වලට පේන්නේ කිරි දෝන එළදෙනුන්ගේ අලුත්ම නිවහන. ඉතින් විශාල වපසරයක පිහිරලා තියෙන ඔවුන්ට නිදහසේ ඉන්න පුළුවන් ඉඩකඩක් තියෙන ප්‍රමාණයට තමයි මේ නිවහන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට දැක ගන්න පුළුවන් ඉන්නේ කිරි දෝන එළදෙනුන් විතරයි. ඉතින් ඊට අමතරව මේකේ ඉන්නවා හාවෝ ඉන්නවා, ඒ වගේම එළුවෝ ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඉන්නේ ඔයාලා කලින් ආපු කෙනෙක් නම් පරණ ෆාම් එකේ පරණ තැන්වල තමයි ඒ සත්තු ඉන්නේ. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ආවා එළුව බලන්න. ඉතින් එළුවෝ හාවෝ වගේ සත්තු ඉන්නවා. ඉතින් ඒ කට්ටිය බලන්න පුළුවන් පරණ ෆාම් එකට ආවොත්. ඉතින් මේ එළුව ගැන කිව්වොත් මේ එළුව ගොඩක් වෙලාවට කැමති ටිකක් උස තැන් වලටලා ඉන්නේ. ඉතින් මේ ඔයාලට පේන ඇති එළුව ටිකක් උස තැන් වලට වෙලා ඉන්නවා. ඉතින් එයාලා හරි කැමති ඒ උස තැන් වලට වෙලා ඉන්න එකට තමයි මේ අවශ්‍ය විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි හාවෝ ඉන්න තැනටත් ගියා. හැබැයි ඒකේ වීඩියෝ ක්ලිප් එක ගන්න බැරි වුණා මෙතෙන්ද. ඉතින් ඔයාලට එක්ක මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එකතු වෙනකන් අදට අපි ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.